of attraction follow කරන්න පටන් ගන්නේ මට වයස අවුරුදු 10යි. ඒ කතාව තමයි මාව වෙනස් කරන්නේ. මම visualize කරා මේ එයා නෙමෙයි එතන ඉන්නේ මම කියලා. 8කටත් වැඩි මං කැම්පස් ගියාට පස්සේ හැමදේම වෙනස් වුණා. hi අද මම හිතුවා මම චූටි කාලේ ඉඳන් law of attraction කියන concept එක හරියට දන්නේවත් නැතුව හරිම සරල පියවර තුනකින් law of attraction follow කරලා මම කැමති හැමදේම ලබාගත්ත විදිය ගැන ඔයාලා එක්ක share කරගන්න. මං හිතනවා මේ වීඩියෝ එක ඉගෙන ගන්න වයසේ ඉන්න O levels A levels කරන නංගිලට මල්ලට ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් මම මෙහෙම පටන් ගන්න. මම law of attraction දන්නේවත් නැතුව law of attraction follow කරන්න පටන් ගන්නේ මට වයස අවුරුදු 10යිදී. එතකොට මම 5 වසරේ. මම චූටි කාලේ ඉගෙන ගන්න ටිකක් දක්ෂයි. ඒක නිසා මම හරිම ආසාවෙන් තමයි හිටියේ ශිෂ්‍යත්ව විභාගේ පාස් වෙන්න. හැබැයි මට පාස් මාක් එකට වඩා ලකුණු 5ක් මදි වෙනවා. ඉතින් ශිෂ්‍යත්ව පාස් වෙන්න බැරි වෙනවනේ. එතකොට මම ගොඩක් දුක් වෙනවා. ශිෂ්‍යත්ව විභාගේ රිසල්ට්ස් ඇවිත් දවස් කීපයකට පස්සේ අපේ ඉස්කෝලේ කලින් O levels වල best results අරගෙන වෙන ස්කූල් එකකට ගියපු අක්ක කෙනෙක් ඇවිත් උදේ assembly එකේ එයා ගැන කතා කරනවා. එතකොට ඒ කතාව තමයි මම law of attraction කරන්න පටන් ගන්න ෆවුන්ඩේෂන් එක වෙන්නේ. ඒ කතාව තමයි මාව වෙනස් කරන්නේ. ඒ අක්ක කතා කරනකොට මගේ ඔළුවට යන විශේෂම දේවල් ටික තමයි ඒ අක්කා ශිෂ්‍යත්ව විභාගේ පාස් නෑ. හැබැයි එයා මහන්සි වෙලා දැන් 9 A's අරගෙන තියෙනවා. ඒ වගේම එයාට ශිෂ්‍යත්ව විභාගේ ෆේල් වුණාම එයා හිතාගත්තලු ආයෙත් ෆේල් වෙන්නේ නැහැ. හැමදාම ක්ලාස් එකේ පළවෙනිය වෙලා එයා කොහොම හරි 9 A's ගන්නවා කියලා. ඉතින් මමත් හිතාගත්තා එදා මමත් කොහොම හරි මේ අක්කත් මං වගේ කෙනෙක් නේ. මමත් ශිෂ්‍යත්ව පාස් නෑ. ඉතින් මටත් පුළුවන් හැමදාම ක්ලාස් එකේ පළවෙනිය වෙලා 9 A's ගන්න. මාත් කොහොම හරි ඒක කරනවා කියලා මම හිතාගත්තා. ඒ වගේම ඒ අක්කා කතා කරන්න පටන් ගත්ත වෙලේ ඉඳන් අවසාන වෙනකම්ම මම visualize කරා මේ එයා නෙමෙයි එතන ඉන්නේ මම කියලා. මමත් එහෙම කතා කරයි. මම තමයි එතන ඉන්නේ කියලා මම ඒක මාරම විදියට visualize කරා. visualization ගැන දන්නේවත් නැත්. ඒ වගේම එයා එදා ස්කූල් එකට ඇවිල්ලා තිබ්බේ අපේ ස්කූල් එකේ යුනිෆෝම් එකෙන් නෙවෙයි. අපේ ස්කූල් එකේ යුනිෆෝම් එකේ ටයි එක කොළ පාටයි, hair ribbon කළු පාටයි. හැබැයි එයා අලුතින් ගියපු ස්කූල් එකේ ටයි එක වගේම hair ribbon උත් රතු පාටයි. මට ඒ යුනිෆෝම් එකට මාරු මාසේ හිතුණා. මම හිතාගත්තා මම කොහොම හරි මේ ස්කූල් එකටම යනවා මම මේ යුනිෆෝම් එකත් අඳිනවා කියලා. ඊට පස්සේ මම 5 වසරේ අන්තිම ටර්ම් ටෙස්ට් එකෙන්ම වැඩ පටන් ගත්තා. කොහොම හරි මම ශිෂ්‍යත්වයේ පාස් වෙච්ච අයවත් පහු කරලා මම ක්ලාස් එකේ සෙකන්ඩ් ප්ලේස් එකට ආවා. ඊට පස්සේ 6 වසරේ ඉඳන්ම ගොඩක් මහන්සි වෙලා වැඩ කරා. මම 6 වසරේ ඉඳන් ඒ ස්කූල් එකෙන් අයින් වෙනකන්, ඒ කියන්නේ 11 වසරට එනකම්ම O levels කරනකම්ම හැමදාම පන්තියේ පළවෙනියා. මම ඒක achieve කරා. ඊට පස්සේ O levels ලිව්වා. මම ගොඩක් මහන්සි වුණා. හැබැයි රිසල්ට්ස් එනකොට මට 9 A's තිබ්බේ නැහැ. මට තිබ්බේ A7යි. එතකොට රිසල්ට්ස් ආපු වෙලාවේ ගොඩක් අවුල් ගියා. මේ මට 9 A's තුත් නැහැ. එතකොට මම යන්න ආසාවෙන් ඉන්දිය ස්කෝලට යන්නත් 9 A's තියෙන්න ඕනේ. ස්කූල් එකට ගන්නේ 9 A's තියෙන අයව විතරයි. 9 A's තියෙනව අරගෙන ඉඩ තිබ්බොත් ඒ 8 තියෙන අය ගන්නවා. ඒ 7 තියෙන අය නම් යන්න කොහෙත්ම එයා ගන්න නෑ කියන එක මම දැනගෙන හිටියා. හැබැයි ඒ වෙලේ තමයි ඒක මට ගොඩක්ම දුක හිතුනේ. හැබැයි පස්සේ ටික දවස් දෙකක් යද්දි මං හිතුවා නෑ දැන් මහන්සි වෙලා වැඩ කරානේ. එතකොට රිසල්ට්ස් එක මොකක් වුණත් මම ආස දේ මට ලැබෙයි කියලා මම විශ්වාසයෙන් කොහොමද ස්කූල් ඇප්ලයි කරද්දි මං ඒ ස්කූල් එකටත් ඇප්ලිකේෂන් එකක් දැම්මා. මටත් හිතා ගන්න බැරි වුණා මම ඒකට සිලෙක්ට් වෙලා තිබ්බා. මම යන්න ආසාවෙන් ඉඳපු මම අඳින්න ආසාවෙන් ඉඳපු යුනිෆෝම් එක මට අඳින්න පුළුවන් වුණා. මේ තියෙන්නේ මාව ඒ ස්කූල් එකට සිලෙක්ට් වුණා කියලා ආපු ලෙටර් එක. මේ යුනිෆෝම් එකක් තියෙනවා. මම මේක දැන් අවුරුදු 8කටත් වැඩි මම ඒක හරි පරිස්සමට තියාගෙන ඉන්නවා. මම ඉස්සරට ඒකට ඒ දේවල් වලට ආදරෙයි, ආසයි.
මම එලවස් කරන්නේ කොමර්ස් වලින්. චූටි කාලේ ඉඳන් අම්මත් එක්ක ඔය බෑන්ක් එකට එක වැඩවලට යද්දී අර ගෑනු ළමයි සාරි ඇඳගෙන එහෙට මෙහෙට යනවා වැඩ කරනවා දැක්ක මට මාරු උනක් තිබ්බ බෑන්ක් එකක ජොබ් එකක් කරන්න. දැන් කොමර්ස් කරලා බෑන්ක් එකක ජොබ් එකක් කරන්න පුළුවන් කියලා තමයි මගේ ඔළුවේ තිබ්බේ. ඒක නිසා මම කොමර්ස් තෝරගත්තා. කැම්පස් යන්න මට එහෙම වුණාවක් තිබ්බේ නෑ. මට උනුනේ මේ බෑන්ක් එකක ජොබ් එකක් කරනවා. කැම්පස් කිව්වොත් මට අවුරුදු 4ක් එක තැන එහෙම හිර වෙලා ඉන්න ඕන. මට සල්ලි හොයන්නත් බෑ. වගේ අදහසක් තමයි මට තිබ්බේ. හැබැයි මට ඕනුණා ඒ තුනක් ගන්න කොහොම හරි. මං මහන්සි වෙන එක අඩු කරේ නෑ. O levels වලදී වගේම මහන්සි වුණා. ඒ තුනක් කියන එක මගේ ඔළුවේ හොඳටම තිබ්බා. මං අර ක්ලාස් ගියාම හම්බෙන ටියුට්ස් වල හැම අලුත් ටියුට්ස් එකම මුලින්ම මම ලියන්නේ අර ඒ අකුර අඳිනවා මම. එතකොට මට මතක් වෙනවනේ මම මේ සබ්ජෙක්ට් එකට ඒකක් ගන්නවා කියන එක මගේ ඔළුවේ හැම වෙලාවෙම තියෙන නිසා මම එහෙම කරනවා. ඉතින් කොහොම හරි A levels උත් කරලා රිසල්ට් එනවා. මට හිතා ගන්නත් බැරි වෙනවා. මට ඒ තුනක් තියෙනවා. මගේ දිස්ත්‍රික් රෑන්ක් එක 58. එතකොට දිස්ත්‍රික් මුල් 100 අතරට එනකොට කොමර්ස් කරන අයට ජපුර මැනේජ්මන්ට් යන්න පුළුවන්. එතකොට මට ඒක හිතා ගන්නත් බෑ. මම ජාපුරට සිලෙක්ට් වුණා කිව්වම එතකොට අර කැම්පස් යන්නේ කිය ඉන්දියාවට කවුද කැම්පස් සිලෙක්ට් වුණාම ජාපුරට සිලෙක්ට් වුණාම නොයයි. ඉතින් මේ කොහමරි කැම්පස් යන්න තීරණය කරනවා නෙමෙයි. ඉතින් ඒක එමෙල රිසල්ට් ආව මේ දැනන සතුට වචන වලින් කියන්න බෑ. කැම්පස් ගියාට පස්සේ හැමදේම වෙනස් වුණා ජීවිතේ. මම මෙහෙම කතා කරන කෙනෙක් නෙවෙයි. මම කතා කරන්නෙම නැති තරම්. ඉතින් මෙහෙම කතා කරන්න, මෙහෙම වීඩියෝ එකක් කරන්න තරම්වත් ශක්තියක් ලැබුණේ කැම්පස් ගියපු නිසා. ඒ වගේම ගොඩක් අත්දැකීම් එකතු කරගත්තා. ජීවිතේ ලස්සන කරගන්න, ජීවිතේ විඳින්න පුළුවන් වුණේ කැම්පස් ගියාට පස්සේ. ජීවිතය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් වුණේ කැම්පස් ගියාට පස්සේ. දැන් නම් ගොඩක් චූටි අයත් law of attraction ගැන දන්නවනේ. මම චූටි කාලේ නම් මට ෆෝන් එකක් තිබ්බ නෑ. මට තාත්තා ෆෝන් එකක් ගෙනත් දුන්නේ මම A levels results ආවට පස්සේ. කැම්පස් රෙජිස්ට්‍රේෂන් කරනකොට තමයි සිම් එකකුයි ෆෝන් එකකුයි ගෙනත් දුන්නේ. ඉතින් ඔය ස්ටඩි බ්ලොගින් එතකොට law of attraction මොකක්ද කියලාවත් ඒක හරිය දන්නේ නැහැ. හැබැයි law of attraction පාවිච්චි කරලා තමයි මම මෙතනට ආවේ. කැම්පස් ගිහිල්ලා සෙකන්ඩ් ඉයර් වගේ ඉන්නකොට මම YouTube වීඩියෝ එකකින් law of attraction ගැන දැනගන්නවා. හැබැයි අර දැනගත්තට පස්සේ අර වීඩියෝ වල තියෙන විදියට කරන්න ගිහිල්ලා හරිම රිසල්ට් ගන්න බැරි වෙලා තියෙනවා. හැබැයි පස්සේ තේරුම් අරන් ආයෙම අර මේ දන්නේ නැති කාලේ වගේම මට රිසල්ට්ස් ගන්න පුළුවන් වුණා law of attraction වලින්. ඉතින් law of attraction කියන්නේ වෙන කොහෙවත් තියෙන බලයක් නෙමෙයි. ඔයා ගාවම තියෙන බලයක්. ඔයාගේම ශක්තියෙන් තමයි law of attraction වලින් ඔයා කැමති දේවල් ඔයාට ආකර්ෂණය කරගන්න පුළුවන් වෙන්නේ. මම law of attraction ගැන දන්නේ නැති කාලේ ඉඳන් මම law of attraction use කරා. ඔයත් සමහර වෙලට use කරලා ඇති. law of attraction වලින් සාර්ථක වෙන්න ඔයා කරන්න ඕන steps 3යි. ඔයා follow කරන්න ඕන steps 3යි තියෙන්නේ. මුලින්ම මම කරපු දේවල් එක මම කියන්නම්කෝ. මම මුලින්ම පැහැදිලි අරමුණක් හදාගත්තා. ඔයාටත් පැහැදිලි අරමුණක් තියෙන්න ඕන. මගේ පැහැදිලි අරමුණ උනේ මම හැමදාම පන්තියේ පළවෙනිය වෙනම මම 9S ගන්නවා. මම යන්න ඕන ස්කූල් එක මම අඳින්න ඕන යුනිෆෝම් එක මොකක්ද කියලා මම හරියටම තීරණය කරා. ඒක තමයි මගේ පැහැදිලි අරමුණ වෙන්නේ. ඔයාට පැහැදිලි අරමුණක් හදාගන්න. මම එක්සෑම් එක පාස් වෙනව නෙමෙයි. මට මොකක්ද ඕන රිසල්ට්ස් එක, මට ඕන ලකුණු ප්‍රමාණය මොකක්ද කියන එක හරියට තීරණය කරන්න. ඔයාට යන්න ඕන කැම්පස් එක මොකක්ද කියලා හරියට තීරණය කරන්න. සෙකන්ඩ් ස්ටෙප් එක වෙන්නේ ඔයාට ඕන ගෝල් එක වෙනුවෙන් ඇක්ෂන්ස් ගන්න පටන් ගන්න. ප්ලෑන් එකක් හදාගන්න, මහන්සි වෙන්න, වැඩ කරන්න, පාඩම් කරන්න. ඔයාගේ ෆෝකස් එක අඩු කරන, ඔයාව ඩිස්ට්‍රැක්ට් කරන දේවල් වලින් ඈත් වෙන්න. මම හිතන්නේ දැන් ඉගෙන ගන්න අයට දැන් ලොකුම ඩිස්ට්‍රැක්ෂන් එක තමයි ස්මාර්ට්ෆෝන් එක. මට A levels කරනකම් ෆෝන් එකක් තිබ්බේ නැහැ. එතකොට කැම්පස් ගියාට පස්සේ ෆෝන් එකක් එක්ක මගේ ප්‍රොඩක්ටිවිටි එකයි ෆෝන් එකක් නැතුව A levels වෙනකම් තිබ්බ ප්‍රොඩක්ටිවිටි එකයි අතර ලොකු ගැප් එකක් තියෙනවා. එතකොට ෆෝන් එක නිසා ගොඩක්ම අපේ ප්‍රොඩක්ටිවිටි එක අඩු වෙනවා. අපේ ෆෝකස් එක අඩු වෙනවා. ඒක නිසා ෆෝන් එකක් තියනම් ෆෝන් එකෙන් ඈත් වෙලා ඔයාගේ වැඩ ටික කරන්න බලන්න. ස්ටෙප්ස් 3යිනේ. තුන්වෙනි ස්ටෙප් එක වෙන්නේ
විශ්වාස කරන්න. විශ්වාසය නැති කරගන්න එපා. මම ශිෂ්‍යත් විභාගේ ෆේල් වුණාට මම කවදාවත් මට බෑ කියලා විශ්වාස කරන්න පටන් ගත්තේ නැහැ. මට පුළුවන් කියන විශ්වාසයෙන් මම දිගටම වැඩ කරා. ඒ වගේම දැන් O levels වලදී මට 9 A's නැති වුණත් මම මුලින් ටිකක් අවුල් ගියා. හැබැයි පස්සේ මම විශ්වාසය නැති කරගත්තේ නැහැ. මම විශ්වාස කරා මම කැමති ස්කූල් එකට යන්න පුළුවන් කියලා. අපේ හිතේ හොඳ විශ්වාසයක් තියනම් වෙන්න බෑ කියලා හිතන දේවලුත් අනිවාර්යෙන් වෙන්න පුළුවන්. මේ ලෝකේ ඕන තරම් මිරකල්ස් වෙනවා. ඒක නිසා විශ්වාස නැති කරන්න එපා. ඔයාට ඕන දේවල් ලබන්න සුදුසුයි. ඒ දේවල් අනිවාර්යෙන් ලැබෙනවා කියලා විශ්වාස කරන්න. ඒ වගේම ඔයා කැමති ඕනම දෙයක් කරන්න ඔයාගාව ශක්තිය තියෙනවා. ඔයාට පුළුවන් කියලා විශ්වාස කරන්න පටන් ගන්න. මේ ස්ටෙප්ස් 3 හරියට ෆලෝ කරාම ඔයාට ඔයා කැමතිම දේවල් අචීව් කරගන්න පුළුවන්. A levels, O levels, ඔයා කැමති යුනිවර්සිටි එක වගේම ඕනම දෙයක්. ඉතින් මේ ස්ටෙප්ස් 3 තමයි මම මෙච්චර කාලෙකට ෆලෝ කරපු ස්ටෙප්ස් 3. ඔයාටත් වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. තවත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු. ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න.